රයිට් අපි අද කතා කරන්නේ ඩයෝඩ් එකක් මල්ටිමීටරයක් ආධාරයෙන් පරීක්ෂා කරගන්න විදිය. එතකොට මේ ඩයෝඩ් එක අපි බලපුවාම ඩයෝඩ් එක පැත්තක තියෙන අලු පාට තීරුවක්. අනිත් පැත්තේ නිකන් කළු පාට ප්‍රදේශයක් තියෙනවා. එක පැත්තේ කළු පාට තීරුවක් තියෙනවා. අනිත් පැත්තේ කළු පාටම ලොකු ප්‍රදේශයක් තියෙනවා. අපි හිතනවා මේ අලු පාට තියෙන තීරුව ඍණාග්‍රය ලෙසත් මේ කළු පාට ලොකුට තියෙන පැත්ත අපි ධන පැත්ත ලෙසත් තමයි සලකන්නේ. ආයෙත් මම කියන්නේ මේ අලු පාට තීරුවක් තියෙන පැත්ත ඍණාග්‍රය ලෙසත් අනිත් පැත්ත ධනාග්‍රය ලෙසත් තමයි මේ අග්‍ර දෙක සලකන්නේ. ඒතර අපි මේකේ අපි මල්ටිමීටර් එකකින් මනින්නේ කොහොමද කියලා බලමු පරීක්ෂා කරන්නේ මේක හොඳ නරකද කියලා. එතකොට මේකෙත් අපි මේ අග්‍ර මල්ටිමීටරේ ඇනලොග් මල්ටිමීටරේ කළු අග්‍රයෙන් ධන වෝල්ටීයතාවය වෙනවද සත් රතු අග්‍රයෙන් ඍණ වෝල්ටීයතාවය වෙනසත් අපි උපකල්පනය කරගන්නවා මෙතන බෝම්ස් පරාසය තුලදී. මේක ඇවිල්ලා ඇනලොග් මල්ටිමීටර විතරයි මේක තියෙන්නේ ඩිජිටල් එකේ මේ නිත්‍යාකාරව මේ වෝල්ටේජ් එක එළියට එනවා. එතකොට අපි බලමු මේකේ හොඳ ඩයෝඩ් එකක් නම් මේ මල්ටිමීටරේ එක අතකට පමණයි වැඩ කරන්න ඕනේ. අග්‍ර මාරු කරොත් මේ මල්ටිමීටරේ කටුව වැඩ කරන්න බෑ. ඒ වැඩ කරන්නේ නැත්නම් එක් අතට වැඩ කරනවා තමයි අපි හොඳයි කියලා කියන්නේ. බලමු මේක වැඩ කරනවද කියලා මම කියනවා කැමති අග්‍රයක් මට ඉඳන් අග්‍ර මම තිබ්බා. අනිත් පැත්තට මම මෙහෙම සම්බන්ධ කරා. ඔන්න කටුව ගමන් කරනවා. කටුව ගමන් කරනවා. ධන අග්‍රයේ පැත්තට ධන වෝල්ටීයතාවයක් ලබා දුන්නා. ඍණ පැත්තට ඍණ වෝල්ටීයතාවයක් ලබා දුන්නා. කටුව ඔන්න ගමන් කරන්න ගත්තා. ඒ කියන්නේ මෙයා ඩයෝඩ් එක පෙර නැඹුරු වුණා. නැත්නම් ෆෝවර්ඩ් බයස් කරා. දැන් නැවත අපි මේක අග්‍ර දෙක මාරු කරනවා. නැවත අග්‍ර දෙක මාරු කරලා තියෙනවා මේකේ. එක පැත්තකට තියෙනවා මම කලින් ධන වෝල්ටීයතාවය දුන්නා ඍණ වෝල්ටීයතාවයක් දෙන්න. අනිත් පැත්තට දෙනවා ධන වෝල්ටීයතාවය. මම වැඩ කරන්නේ නැහැ කටුව. මල්ටිමීටරේ වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා ඩයෝඩ් එක රිවර්ස් බයස් විදිහට වැඩ කරන්න ගත්තා. පසු නැඹුරු කරා. එවනම් අපි දන්නවා මේක එක පැත්තට වෝල්ටීයතාවය පෙර නැඹුරුදී මල්ටිමීටරේ කටුව ගමන් කරනවා. පසු නැඹුරුදී මල්ටිමීටරේ කටුව ගමන් කරන්නේ නැත්නම් මේ ඩයෝඩ් එක ඉතා සාර්ථකයි හොඳ වලක්තිය දින ඩයෝඩ් එකක් විතර සැලකනවා. මෙන්න මේ ආකාරයට තමයි මේකේ අපි මල්ටිමීටරයක් ආධාරයෙන් මේ ඩයෝඩ් එක පරීක්ෂා කරන්නේ. හරි.